අද ලෝක අම්මාවරුන්ගේ දවස. හැබැයි අම්මාවරුන්ගේ දවසේ අද කනගාටුදායක පුවතක් සිදු වෙනවා. ඒකට එක්තරා හේතුවක් තමයි නුවරඑළිය ප්‍රදේශයට ගිය කතරගම ඉඳන් කුරුණෑගල දක්වා ගිය සීඩී බස් රථයක් ගැරන්ඩියල්ලට පෙරලෙනවා. ඊටත් අමතරව තවත් සිදුවීමක් තමයි තවත් තාත්තා කෙනෙක් දරුවෙකුට ගහන සිදුවීමක් තියෙනවා. ඒ ඔක්කොම කතා කරන්න පුළුවන්. චුට්ටක් වෙලා ඉන්නකෝ. මේ චුට්ටත් බලලා අපි ඒ සියලුම දේවල් කතා කරමු. හැබැයි මේ අම්මා දරුවා රකින්න කොච්චරනම් කැපකිරීමක් කරලා තිනවද? අම්මගේ කොන්ද බිඳිලා ඔක්කොම බිඳිලා අම්මා ජීවිතේ නැති වෙලා අවසන්. හැබැයි දරුවා ආරක්ෂා වෙලා තියෙනවා. චුට්ටක් ඉන්නකෝ. මේ තාත්තා දරුවට ගහන වීඩියෝ ඉස්සලම් බලන්නකෝ. එතන දරුවට ගහන නිසා මම මේක සවුන්ඩ් එක චුට්ටකට අයින් කරනවා. හැබැයි සම්පූර්ණ වීඩියෝ එක බලන්න පුළුවන් අර දාලා තියෙන Facebook page එකට ගියොත්. ඒකේ දාලා තියෙනවා වීඩියෝ එක මම දැක්කා. උඩ මුංජෙන් బాబా කරදේන උපරිසේ ඉඳවර මුංජලා කිලින්ජි බේතරකි. කෝල් පොණ්ඩ ඔන්නේ ඉවලේ පුල්ලේ හොන්ඩ වෙනවා. රේ ඉඳවර පුල්ලේ මුංජි බන්දා. ඔන්නකි ඉවලෝ නා செஞ்சில்ல செஞ்சி நீ இவ நாடகாரன்னு சொன்னா உனக்கு என்ன விட பாபா காரன் உபரிசனே கொன்னு போச்சிரும் இந்தவர. Rawai. Belum. Suruh belum suruh. මට චුට්ටක් අද මේ වගේ දවසක මෙහෙම දෙයක් චුට්ටක් කතා කරන්න ඕනි කියලා හිතුණා. ඒකට හේතුව තමයි මෙන්න මේ කතාව Facebook එකේ අන්තර්ජාලයේ තමයි ෂෙයා වෙන්නේ. හැබැයි මොනා කරත් අර අම්මා දිහා බලනකොට ඒ අම්මා තමන්ගේ දරුවට කොච්චර ආදරෙයිද? ජීවිතේ නැති වෙන්න තරම් බදාගෙන තමන්ගේ දරුවා. හැබැයි ජීවිතේ නැති වෙලා. හැබැයි ඒකට බලන්නකො මෙන්න මේ තාත්තා එන්න වීඩියෝ එක දාලා තිබ්බ තැනත් එක්කම මෙන්න මේක මේ විදිහට දාලා තියෙනවා. පුළුවන් නම් මෙන්න මේ පුද්ගලයාව හොයාගන්න නීතිය රැහැනට කොටු කරලා දෙන්න. ඒකට හේතුව තමයි මේ වගේ උන් තාත්තලා වෙන්න බෑ. මෙයාගේ බිරිඳ රට ගිහිල්ලා ඉන්නේ කතා කරන විදිහට තේරෙන විදිහට මෙයාගේ බිරිඳ රටක ගිහිල්ලා ඉන්නේ. ඊට පස්සේ ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. ඒක පලිය ගන්නවා මෙන්න මේ දරුවගෙන්. ඒක තමයි කෙටියෙන්ම කිව්වොත් එහෙම. දෙමළ නිසා අපිට වැඩි තේරෙන්නේ නැහැ. හැබැයි තේරෙන්නේ නැති වුණත් යම් කිසි දෙයක් මේකේ තේරෙනවා. ඕනෙම පුජ්‍යලවලුම පොඩියෙක් වුණ පවා මේක තේරෙනවා යම් කිසි දෙයක් මේකේ වෙනවා කියලා. හැබැයි මෙහෙම දේවල් කරන්න එපා කවදාවත්. අද අම්මාවරුන්ගේ දවස අවුරුදු 5ට අඩු දරුවෝ දාලා රට යනවා නම් උඹලා මේක පොඩ්ඩක් බලපන්. හේතුව තමයි නැත්නම් මේක මෙහෙම කිව්වේ නැත්නම් තේරෙන්නේ නැහැ. තමන්ගේ මිනිහා විශ්වාස කරලා තමන්ගේ දරුවා වෙනත් තැනකට දීලා යනවනේ. හැබැයි ඔබ ගියාට පස්සේ රට ගියාට පස්සේ මහා පරිමාණයෙන් සල්ලි හොයන්න කියලා යන්නේ. ඔන්න දුප්පත්කම නිසා ලෝන් එකක් අරන් තියෙන නිසා ඒක ගෙවා ගන්න කියලා යන්නේ. හැබැයි දරුවන්ගේ දරු පැටවුවේ බඩගින්දරේ නිවන්න කියලා යන්නේ. හැබැයි ඒක නිවන්න ගියාට පස්සේ උඹගේ මිනිහත් මෙහෙමනම් තමන්ගේ දරුවන්ටවත් සලකන්න දන්නේ නැති මෙහෙම කොට්ටාසයක් ඉන්නවනම් දරුවා ගැන දෙපාරක් තුන්පාරක් හිතන්න වෙයි. අපි අද සතුටෙන් මෙහෙම හරි කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අද ලෝක අම්මාවරුන්ගේ දවසේ. අපේ අම්මා අද අපි හොඳට හදපු නිසා. ඒක මට ආඩම්බරයෙන් මට කියන්න පුළුවන්. අර අම්මා බලන්න CTB බස් එක යට වෙලා දරුවා බදාගෙන දරුවා තුරුල් කරගෙන ඉන්නවා. හැබැයි දරුවා තුරුල් කරගෙන හිටියට දරුවට කිසිම හානියක්වත් නැහැ. අම්මා මිය ගිහිල්ලා තමයි කියලා තමයි ගොඩක් සමාජ මාධ්‍යවල ප්‍රචාරණය වෙන්නේ. නමුත් මෙහෙම සිදුවීමුත් අද දවසේ දකින්න ලැබෙනවා. මේ ඇස් දෙකට පව් කරලා තියෙනවා කියන එක ඔබලා පොඩ්ඩක් හිතන්න. චුට්ටක් හරි දැනෙන්නේ නැද්ද? තමන්ගේ දරුවෙක් මෙහෙම දාලා යනකොට රට යනම හෝ කියමු වෙනත් ජොබ් එකකට යනවා කියලා හිතමු. මෙහෙම දාලා යනකොට පුංචි මල් කැකුලකට මෙහෙම ගහනකොට තමන්ගේ තාත්තා කෙනෙක් මේ වගේ අද්දකකින් අර පුංචි මල් කැකුලකට ගහන්න පුළුවන්ද? චුට්ටක් හිතන්න. මේක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඒකට හේතුව තමයි මම දැක්ක මේක Facebook එකේ හැමතැනම ෂෙයා වෙනවා. හැබැයි කොහේවත් නිවුස් වල මේක ගියේ නැහැ. කොතනවත් ගියේ නැහැ. මම දැක්ක කොතනවත් ගියේ නැහැ මෙන්න මේ කතාව. ඔබට මතකද මෑතකදී කුකුල් චමින්ද කියලා පුද්ගලෙක් අත්තරණු ගත්තා. ඒත් යම්කිසි පුද්ගලයෙක් ඕක Facebook එකට දාපු නිසා Facebook එකට දාලා ඉවර වෙලා ඒක නිසා තමයි ඒ පුද්ගලයා අත්තරණු ගන්න පුළුවන් වුනේ. හැබැයි බත් කමන ගමන් තමන්ගේ කුඩම්මත් ළඟ ඉන්න ගමන් තමන්ගේ දරුවට ගහනකොට
ඒක වීඩියෝ කරලා වෙන කෙනෙක් එක Facebook එකට දානවා. හැබැයි මේකත් කවුද දැම්ම කියන්නේ කින්දමන්ද කියන්න දන්නේ නැහැ. හැබැයි මේක මෙතන මුල් අයිති කර මෙයා නෙමෙයි. මම හිතන විදිහට වෙන කොහෙන් හරි මේක ෂෙයා වෙන එකක් තමයි මේක ෂෙයා වෙන්නේ. හැබැයි කොහෙන් ෂෙයා වුණත් මේකට නම් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි. පුංචි මල් කැකුලකට මෙහෙම මේ වගේ අත් දෙකකින් ගහන්න පුළුවන් ද අවුරුදු 4කට අවුරුදු 3කට එක්වුණුට චුට්ටක් හිතන්න. අර අම්මා දිහායි මේ පුංචි මල් කැකුල දිහා බලනකොට කොච්චර අපි දුක් වෙන්න ඕනේද? දරුවෝ දාලා රට යනවා නම්, දරුවෝ දාලා වෙනත් ජොබ් වලට යනවා නම් චුට්ටක් හිතලා බලලා ඔබේ තීරණය ගන්න. අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරන්නේ අද ලෝක අම්මාවරුන්ගේ දිනේ. හැබැයි ලෝක අම්මාවරුන්ගේ දිනේ දවසේ මේ වගේ දේවල් නැවත දකින්න නොලබේවා කියලා මේ අම්මා මේ දරුවට කොච්චරනම් ආදරය කරලා තියෙනවද? ඒ වගේම තමයි ඔබේ අම්මත් ඔබට කොච්චර ආදරෙයිද? ඔබේ තාත්තා ඔබට කොච්චර ආදරෙයිද? හැබැයි මේ වගේ තාත්තලා වෙන්න එපා කවදාවත්. චුට්ටක් හිතන්න. ඔබට මේ වීඩියෝ එක නරඹන්න පුළුවන්. අර කියන channel එකට ගිහිල්ලා Facebook එකට ගිහිල්ලා බලන්න පුළුවන්. එතනින් තියෙන මෙන්න මේ වීඩියෝ එක ගිහිල්ලා නරඹන්න පුළුවන්. සම්පූර්ණ සිදුණු දේවල් මම මේකට ඇතුළත් කරන්න යන්නේ නැහැ. ඒකට හේතුව තමයි පොඩි ළමයිගේ දේවල් ඇතුළත් කිරීමට තහනම් නිසා. සම්පූර්ණ දේවල් මම මෙතනට ඇතුළත් කරන්නේ යන්නේ නැත. ඒ නිසා නැවත දවසක මෙහෙම දෙයක් දකින්න නොලබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.